දුම්බොන එක නතර කරගන්න කොහොමද මේ වීඩියෝ එක වෙනස් වෙන්න කැමති ඔයාට. දුම්බොන එක නවත්වන්න කරන්න ඕනි පළවෙනි පියවර දෙක ගැන අපි කලින් වීඩියෝ එකේ කතා කළා. අද අපි කතා කරන්නේ තුන්වෙනි පියවර. ඒ තමයි දුම්බීම නතර කරාට පස්සේ ඔයාගේකට දැනෙන අපහසුව සහ නැවත දුම්බොන්න දැනෙන ආශාව පාලනය කරගන්න එක. ඉතින් ඔයාට එහෙම දැනෙන වෙලාවට ඇවිදින එක හෝ වෙනත් ව්‍යායාමයක් කරන එක, ඔයාට හිතවත් කෙනෙක් එක්ක කතා බහ කරන එක, හුස්ම ගැනීමේ ව්‍යායාම කරන එක, හොඳින් වතුර බොන එක ඔයාට නැවත දුම්බීමට ඇතිවෙන ආශාව පාලනය කරගන්න උදව් වෙනවා. ඒ වගේම නැවත දුම්බොන්න පෙළඹෙන එක නවත්වන්න අවශ්‍ය වැදගත්ම දෙයක් තමයි ඔයා කලින් දුම්බොන්න හුරු වෙන්න හේතු වුණු දේවල් මග අරින එක. ගොඩක් අය මත්පැන් බොන වෙලාවට දුම්වැටි බොන්න පුරුදු වෙලා ඉන්නවා. මේ නිසා දුම්වැටි පානය නතර කරපු කෙනෙක් මත්පැන් වලිනුත් ඈත් වෙන එක වැදගත්. මීට අමතරව තවත් අය කෝපි බොන වෙලාවට, ගොඩක් වෙලා කෝල් එකක ඉන්නකොට, කෑම කාලේ ඉවර වෙලා විවේකයෙන් ඉන්නකොට වගේ වෙලාවල දුම්වැටි බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා ඔයා දුම්බීම නතර කළාට පස්සේ දුම්බොන්න පෙළඹ වෙන මේ වගේ අවස්ථා වළක්වා ගන්න එකත් ගොඩක් වැදගත්. ඒ වගේම තනියෙන් ඉන්නකොට දුම්බොන්නේ නැති අය යාළුවොත් එක්ක එකතු වුණාම, පාටි වලට ගියාම දුම්බොන්න පෙළඹෙන අවස්ථා තියෙනවා. ඔයා දුම්බීම නතර කරන්න තීරණය කළාට පස්සේ මේ වගේ තැන් මගාරින එක දුම්බීම නතර කරගෙන දිගටම ඉන්න ගොඩක් වැදගත්. දුම්බීම කාලයක් නතර කරලා ඉඳලා නැවත දුම් බොන්නෙම නැති තත්වයට පත් වුණාට පස්සේ ඔයාට ආයෙත් යාළුවොත් එක්ක පාටි වලට යන්න පුළුවන්. නමුත් දුම්බීම නවත්තන්න උත්සාහ කරන මුල් කාලයේදී මේ වගේ තැන් මගාරින එක වැදගත්. දුම්බොන එකෙන් ගැලවෙන්න බැරුව ඉන්න ඔයා දන්න හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. දුම්බොන එක නතර කරාම ඔයාගෙන්ට අපහසුවක් දැනෙන ලක්ෂණ ගැන අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.